ඇමරිකා එක්සත්ත ජනපදය ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික පහසුකම් වලට එල්ල කල්ල ප්‍රහාරයට දැඩි ප්‍රතිචාරයක් ලෙස උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීට ඉරාන පාර්ලිමේන්තුව ඡන්දය ප්‍රකාශ කර ඇත. ඉරාන ජාතික ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කමිටුවේ සාමාජිකයෙකු වන ජ්‍යෙෂ්ඨ නීති සම්පාදක එස්මේල් කෝව්සාරී ප්‍රකාශ කළේ ඇමරිකානු ආක්‍රමණයට සහ ජාත්‍යන්තර ප්‍රජාවේ නිහදතාවයට ප්‍රතිචාරයක් ලෙස ගෝලීය බලශක්තිය ප්‍රදේශක් වන ඉරාන පාර්ලිමේන්තුව එකග වී ඇති බවයි. කෝව්සාරී වැඩිදුරටත් කියා සිටියේ මෙම සමුද්‍ර සන්ධිය වසා දැමීම සම්බන්ධයෙන් නීති සම්පාදකයින් සම්මුතියකට පැමිණ ඇති නමුත් අවසන් තීරණය ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලය සතු බවයි. පර්සියානු ගල්ෆ කලාපයේ පිහිට ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය ලෝක වෙළඳමේ වඩාත් තීරණාත්මක ස්ථානයක් ලෙස සැලකේ. ලෝක තෙල් වලින් දල වශයෙන් 20%ක පමණ එනම් දිනකට බැරල් මිලියන 17ක්තා 18ක්තා අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන බැවින් ගෝලීය බලශක්තිය සුරක්ෂිතභාවය සඳහා අතිශයින් වැදගත් වේ. මේම පතු සමුද්‍ර සන්ධිය හරහා සැලකිය යුතු ද්‍රව ස්වභාවික ගෑස් LNG ප්‍රමාණයක්ද ප්‍රවාහනය කෙරේ. විශේෂයෙන් ලෝකයේ ප්‍රමුඛතම LNG අපනයනකරුවකු වන කටාර් රාජ්‍යයෙන් LNG තොග විශාල වශයෙන් මෙහි හරහා ගමන් කරයි. පර්සියානු ගල්ෆ කලාපය විවෘත සාගරයට සම්බන්ධ කරන එකම මුහුදු මාර්ගය වන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය, සෞදි අරාබිය, ඉරාකය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වනි ප්‍රධාන තෙල් නිෂ්පාදකයින්ට ඉතා වැදගත් වේ. හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම හෝ වසා දැමීම ගෝලීය තෙල් මිල ක්ෂණිකව හා විශාල වශයෙන් ඉහළ යාමට හේතු විය හැකි බවට විශේෂයෝ බොහෝ කලක සිට අනතුරු අංගවා තිබේ. ඇතැම් අනාවැකිවලට අනුව සමුද්‍ර සන්ධිය වසා දැමුවහොතු පළමු සතිය තුළම තෙල් මිල 80%කින් පමණ ඉහළ යාමට ඉඩ ඇත. විකල්ප මාර්ග සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන බැවින් මේ ගෝලීය ආර්ථිකයට දැවැන්ත බලපෑමක් ඇති කරනු ඇත. ලෝකයේ ප්‍රධාන තෙල හා ගෑස් සැපයුම් මාර්ගයක් වන බැවින මෙහි බාධාවක් ගෝලීය බලශක්ති සුරක්ෂිත භාවයට සෘජු තර්ජනයක් එල්ල කරනු ඇත. මේ රටවල් ගණනාවකට බලශක්ති හිඟයන් ඇතිකිරීමට සහ බලශක්ති ආනයන කරන රටවලට විශාල පීඩනයක් ඇතිකිරීමට ඉඩ තිබේ. විශේෂඥයින් අනතුරු අඟවන්නේ ඇමරිකානු හමුදා මැදිහත්වීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම ඇමරිකාවට සහ ඩෝනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයට ඉතා මිල අධික විය හැකි බවයි. ලොව පුරා බොහෝ බහුජාතික සමාගම ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය බලශක්ති සැපයුම් නොමැතිව දින කිහිපයක් ඇතුළත් වසා දැමීමට සිදුවනු ඇතයි. මෙම සිදුවීම කලාපීය හා ගෝලීය වශයෙන් භූ දේශපාලනික නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර කිරීමට ඉඩ ඇති. ප්‍රධාන බලවතුන් අතර ගැටුම් උත්සන්නවවීම මෙය හේතුවක් විය හැකි. ඇමරිකාව ඉස්ලාමීය ජනරජයා න්‍යෂ්ටික පහසුකම්වලට එරෙහිව ප්‍රහාරයක් දියත් කිරීමට පෙර සිටම පවතින යුද්ධය මුහුදට ව්‍යාප්තවීමේ සම්භාවිතාව පිළිබඳව විශේෂඥයෝ අනතුරු අංගවා තිබුණි. මෙයා තීරණය ගෝලීය ආර්ථිකය සහ බලශක්ති වෙළඳපොළට කුමන ආකාරය බලපෑමක් ඇතිකරණයද යන්න ඉදිරියේදී පැහැදිලි වනු ඇත.